ආයිබෝවන් දුවේ පුතේ මේ වීඩියෝ එකෙන් 11 ශ්‍රේණියේ දරුවන්ට නියමිත පාඩමක් වන පර්යේෂණ කෘති කියන පාඩම යටතේ තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනහලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු පර්යේෂණයක් කියන්නේ මොකක්ද කියලා. පර්යේෂණයක් යනෝ විෂයක් පිළිබඳව විධිමත් ලෙස අධ්‍යයනය කිරීමයි. මෙමගින් නව නිගමනවලට එළඹීමට හැකියි. මෙහිදී නිගමනවලට එළඹීමට පෙර මූලාශ්‍ර ක්‍රමානුකූලව විමර්ශනය හා අධ්‍යයනය කළ යුතුයි. එතකොට දුවේ පුතේ නර්තනය ඉගෙන ගන්න අපිට මේ පර්යේෂණ කෘති බෙහෙවින් උපකාරී වෙනවා. නර්තනය පිළිබඳව ඒ විෂය පිළිබඳව දැනුමක් ලබා ගන්න. අධ්‍යයනයට නිර්දේශිත පරීක්ෂකවරුන් මහාචාර්ය මුදියන්සි දිසානායක මහතාගේ ග්‍රන්ථ දෙකක් කතා කරනවා අපි. මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතාගේ ග්‍රන්ථ දෙකක් පිළිබඳව කතා කරනවා. මහාචාර්ය තිස්ස කාර්යවසම් මහතාගේ ග්‍රන්ථ දෙකක් පිළිබඳවත් මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මියගේ ග්‍රන්ථ දෙකක් පිළිබඳවත් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න සූදානම්. අපි ඉස්සෙල්ලා බලමු මහාචාර්ය මුදියන්සි දිසානායක මහතා කියන්නේ කවුද? ඔහුගේ තොරතුරු මොනවද කියලා. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ නර්තන අධ්‍යයන අංශයේ උඩරට නර්තනය පිළිබඳ ලලිත කලාවේදී ප්‍රථම පන්තියක් සහිතව ලබා ගැනීම මෙතුමා සිදු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති දර්ශන සූරි උපාධිය ලබා ගැනීමත් මෙතුමා සිදු කරලා තියෙනවා. ඉන්දියාවේ බාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාපීඨයෙන් කතක් නර්තනය පිළිබඳව ඩිප්ලෝමා උපාධියක්ද ලබාගෙන තියෙනවා. ඒ වගේම නර්තන විෂය පිළිබඳ මහාචාර්ය පදවියක් ලබාගත් ප්‍රථම ලාංකිකයා බවට පත්වීමද සිදු වෙලා තියෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති වූ මෙතුමා ප්‍රවීණ නර්තන ශිල්පියෙක්, මුද්‍රා නාට්‍ය රචකයෙක්, සම්මානලාභී ලේඛකයෙකු ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මෙතුමාගේ පර්යේෂණ කෘති දෙකක් පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. පළවෙනි ග්‍රන්ථය තමයි කොහොඹායක් කංකාරිය හා සමාජය කියන ග්‍රන්ථය. මේක 1998 තමයි රචනා වෙලා තියෙන්නේ. අපි බලමු මේ ග්‍රන්ථයේ අන්තර්ගතය මොනවද කියලා. උඩරට නර්තන සම්ප්‍රදායෙහි ප්‍රධාන ශාන්ති කර්මය වන කොහොඹා කංකාරියෙහි අන්තර්ගත සියලු තොරතුරු මෙම ග්‍රන්ථයෙහි සඳහන් වේ. කතා ප්‍රවෘත්තිය, පුද ලබන දෙවිවරු, යක්කම් පහ, කතා පහ, දාන පහ, පූජා විධි රටාවන් හා අනුපිළිවෙල මෙන්ම ශාන්ති කර්මයෙහි සමාජ වටිනාකම මෙම පොතෙහි අන්තර්ගත කරලා තියෙනවා. මෙතුමා විසින් උඩරට විවිධ ප්‍රදේශවල තිබෙන කංකාරි ශාන්ති කර්ම විමර්ශනය කිරීමට යාම මෙන්ම යක් දෙස්සන් මුණ ගැසීම, අත්පිටපත්, පුස්කොළ පොත්, ඒ වගේම විවිධ පොත් සංගරා පරිශීලනය කරමින් ශාස්ත්‍රීය විමර්ශනයක් සහිතව තමයි මෙම කෘතිය දුවේ පුතේ රචනා කරලා තියෙන්නේ. එතකොට මෙතුමාගේ අනිත් කෘතිය ගත්තහම සිංහල නර්තන කලාව. මේක 1993 දී තමයි රචනා කරලා තියෙන්නේ. අපි බලමු මෙහි අන්තර්ගතය මොනවද කියලා. මෙහි විෂය ශාස්ත්‍රයේ ගත් විට දේශීය නර්තන කලාවන් පිළිබඳව දක්වා ඇත. උඩරට, පහතරට, සබරගමු නර්තන සම්ප්‍රදායන් හඳුන්වා එම සම්ප්‍රදායන්හි ඇති ශාන්ති කර්ම, රංග වස්ත්‍රාභරණ, වාද්‍ය භාණ්ඩ පිළිබඳව සවිස්තරාත්මකව මේ ග්‍රන්ථයේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ බලි ශාන්ති කර්මය, දේශීය ගැමි නාටක, ඒ වගේම නර්තනයේ ඓතිහාසික විකාශනය, මුද්‍රා නාට්‍ය පිළිබඳවත් මේ ග්‍රන්ථයේ අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මුදියන්සි දිසානායක මහතාගේ වෙනත් කෘති වශයෙන් අපි ගන්නවා කොහොඹායක් කංකාරි කාව්‍ය සාහිත්‍ය, ආසියාවේ නාට්‍ය හා නර්තන කලාව, වලියක් මංගල්‍ය විමසුම, සොකරී හා කවි නාඩගම කියන ග්‍රන්ථත් මෙතුමා විසින් රචනා කරන ලද වෙනත් ග්‍රන්ථවලට අයත් වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්නේ මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථ දෙක පිළිබඳව. මෙතුමා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් පහතරට නර්තනය පිළිබඳ ප්‍රථම පන්තිය උපාධියක් හදාරලා තියෙනවා. පශ්චාත් උපාධිය සඳහා ඉන්දියාවට ගොස් කතක් නර්තනය පිළිබඳව උපාධියක් ලබාගෙන තියෙනවා. ඒ වගේම
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා වශයෙන්ද මෙතුමා කටයුතු කරලා තියෙනවා. අපි බලමු මෙතුමාගේ ග්‍රන්ථ දෙක මොනවද කියලා. පළවෙනි එක පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය 1995 දී තමයි රචනා කරලා තියෙන්නේ. පහතරට යකුන් අරඹයා පවත්වනු ලබන ශාන්තිකර්ම වස්තු විෂය වී ඇත. රිද්දියාගේ හෙවත් රට යකුම මහසෝන් සමයම සූනියම් යාගය සංයකුම යන ශාන්තිකර්ම පිළිබඳව නිර්හවුල් විග්‍රහයක් මෙතුමාගේ ග්‍රන්ථය මගින් එළි දක්වලා තියෙනවා. මෙම ශාන්තිකර්ම තුල වතාවත් විශ්වාස රංග සැරසිලි රංග බහඬ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් විස්තර කරනවා. තවද මෙහි අන්තර්ගත කවි සැහැලි බෙරපද සන්න දක්වා තියෙනවා. මුද්‍රා ලක්ෂණ රසභාව අභින සංකල්ප පෙළපාලි හා සමාජ sannivedanaya පිළිබඳ පර්යේෂණ කෘතියක් ලෙසද දුවේ පුතේ මේ කෘතිය අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ ග්‍රන්ථය ගත්තහම මෙතුමාගේ ಭಾರತೀಯ සම්භාව්‍ය නර්තන කලාව. අපි බලමු. වස්තු විෂය ලෙස භරත කතා කතකලි මණිපුරි යන නර්තන සම්ප්‍රදායන් පිළිබඳව සවිස්තරාත්මකව දක්වයි. රස භාව අභිනය පිළිබඳව විග්‍රහ කර ඇත. කුචිපුඩි ඔඩිස්සි යන ගැමි නාටක පිළිබඳවද දක්වලා ඇත. එතකොට මෙතුමාගේ වෙනත් කෘති ගත්තහම සම්භාව්‍ය නර්තන සමීක්ෂා ඒ වගේම කලු කුමාරයා පුද ලබන දාරකවත් පිළිවෙත් ඒ වගේම ප්‍රායෝගික පහතරට නර්තනයේ එක කොටස දෙක කොටස කියලා මෙතුමාගේ ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. ඊළඟට දුවේ පුතේ අපි බලන්නේ මහාචාර්ය තිස්ස කාර්යවසම් මහතාගේ ග්‍රන්ථ දෙකක් පිළිබඳව. මෙතුමා සිංහල විෂයානුබද්ධ උපාධියක් තමයි ලබාගෙන තියෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙසද මෙතුමා කටයුතු කරලා තියෙනවා. මෙතුමාගේ ග්‍රන්ථ ගත්තහම ශාන්තිකර්ම හා සිංහල සමාජය ග්‍රන්ථය 1998 රචනා වෙලා තියෙනවා. වස්තු විෂය වී ඇත්තේ නර්තනය හා බැඳී ශාන්තිකර්මය පිළිබඳවයි. මෙහිදී ශාන්තිකර්මය තුල තිබෙන්නා වූ ඇදහිලි විශ්වාස දෙවි දේවතාවුන් විශේෂයෙන්ම පත්තිනි මෑණියන් පිළිබඳව යක්ෂයින් පිළිබඳව තොරතුරු විවිධ උපත් කතා ගැමි සමාජය සමග බැඳී ඇති අයුරු දක්වා තියෙනවා. ශාන්තිකර්ම තුල තිබෙන්නා වූ කලාත්මක අගය මෙන්ම ආගමික ලක්ෂණ සාහිත්‍යමය අගය විචාරයට ලක් කිරීම මෙතුමාගේ ග්‍රන්ථෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම අනිත් ග්‍රන්ථය රට යකුම හෙවත් රිද්දියාගය 1995 දී තමයි රචනා වෙලා තියෙන්නේ. පහතරට නර්තන සම්ප්‍රදායෙහි දරුවන් නොමැතිවීම හේතු කොටගෙන කාන්තාවන් වෙනුවෙන් කරනු ලබන රට යකුම ශාන්තිකර්මය වස්තු විෂය බවට පත් වෙලා තියෙනවා. පූජා විධි රටාව නාට්‍යමය පෙළපාලිවල තිබෙන්නා වූ සංවාදවල කලාත්මක ලක්ෂණ මෙන්ම කාන්තාංග ලක්ෂණ නර්තනය කවි සමග බැඳී ඇති ආකාරය ඒ වගේම ඇදහිලි හා විශ්වාස ගැමි සමාජයේ ශාන්තිකර්මය හා බැඳී පවතින ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව දුවේ පුතේ විග්‍රහ කරලා තියෙනවා. මෙතුමාගේ වෙනත් කෘති ගත්තහම බලියාග පිළිවෙල වගේම ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය කියන ග්‍රන්ථات මොහු විසින් රචනා කරලා තියෙනවා. ඊළඟට දුවේ පුතේ අපි බලමු මහාචාර්ය ශ්‍රේයානි රාජපක්ෂ මහත්මිය විසින් රචනා කරන ලද ග්‍රන්ථ දෙකක් පිළිබඳව. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් සබරගමු නර්තනය පිළිබඳ ලලිත කලාවේදී උපාධියක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන සූරී උපාධිය ලබාගෙන තියෙනවා. සබරගමු නර්තනය පිළිබඳව මහාචාර්ය පදවියක් ලත් ප්‍රථම ලාංකික කාන්තාව වීමත් දුවේ පුතේ මෙතුමිය සිදු කළා තියෙනවා. මෙතුමියගේ ග්‍රන්ථ දෙක ගත්තාම එක් ග්‍රන්ථයක් විදිහට සබරගමු නර්තන කලාව 2000 වර්ෂයේ තමයි රචනා වෙලා තියෙන්නේ. අපි බලමු අන්තර්ගතය මොනවද කියලා. සබරගමු නර්තන කලාව වස්තු විෂය කරගෙන ඇත. දෝමින පද, දවුල් සරඹ, නර්තන අභ්‍යාස, ශාස්ත්‍රීය නර්තනාංග, ශාන්තිකර්ම, වන්නම්, ඇඳුම් පැළඳුම්, ගුරු පරම්පරා, ආධුනික නර්තන ශිල්පියෙකුට අවශ්‍ය වන දේවල්, ඒ වගේම යක්තොවිල් මෙන්ම නර්තනයේ ඇති වටිනාකම මෙම ග්‍රන්ථෙහි අන්තර්ගත කරලා තියෙනවා. අනිත් ග්‍රන්ථය ගත්තහම සමන් දේවාල පුදසිරිත් 2008 තමයි දුවේ පුතේ රචනා කරලා තියෙන්නේ. සබරගමු මහ සමන් දේවාලයේ ඓතිහාසික කරුණු, චාරිත්‍ර විධි,
ඒ වගේම චාරිත්‍ර විදි ගත්තාම දුවේ පුතේ දෛනිකව වාර්ෂිකව සිදු කරන දේවල් නිල පංගු ක්‍රියාවලිය ආදිය අන්තර්ගත වේ. මහබබා කෝලම හා අප්‍රචලිත නර්තනයක් වන දිග්ගෙයි නැටුම පෙන්ම සමන් දෙවියන් කියන්නේ කවුද යන මාතෘකා පර්යේෂණාත්මක කරුණු ඔස්සේ විග්‍රහ කරලා තිබීමත් මේ ග්‍රන්ථයේ තියෙන විශේෂ ලක්ෂණයක්. එතකොට දුවේ පුතේ මෙතුමියගේ වෙනත් කෘති ගත්තාම කුමාර සමයම සබරගමු ශාන්තිකර්ම කාව්‍ය ශාස්ත්‍ර සාහිත්‍ය කියන ග්‍රන්ථත් අපිට ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අද අපි කතා කරේ 11 වසරේ දරුවන්ට නියමිත පාඩමක් වෙන පර්යේෂණ කෘති කියන පාඩම යටතේ ග්‍රන්ථ 8ක් පිළිබඳව. අදට අවසానයි. අයබෝවන්.